ආයිබෝවන් කියලා ආදරණීයව පිළිගන්නවා අද වීඩියෝවට. අද අපි කතා කරන්නේ සෑම නිවසකම ඇති කරන සුරතලෙක් වන පූසා හෙවත් බළලා ගැන. සතුන් ගැන අරගෙන එන වීඩියෝවේ දෙවෙනි වීඩියෝව මෙහෙම ආරම්භ වෙනවා. ඉතින් ඔයා මේකට අලුත් නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. බළලා හෙවත් පූසා ශීරපායි සිව්පාවෙක් වන අතරම බළලා මිනිසා විසින් නිවෙස්වල ඇති කළද ඇතැම් බළල් විශේෂ කැලෑවේ තවමත් ජීවත් වෙනවා. ෆෙලිඩේ කුලයට අයත් එකම ගෘහස්ත සත්වයා බළලා වන අතරම මිනිසා ගොවි යුගයේ හීලෑ කරගත් සතෙක් වන මොහු මීයන් වැනි කුඩා සතුන් ගොදුරු කරගන්නා නිසාම මිනිසාගේ මිතුරෙකු වී තිබෙනවා. දැනට බළල් විශේෂ 70ක් පමණ ලොව පුරා වාසය කරනු ලබනවා. බළලා, කොටියා, සිංහයා එකම පවුලේ අය වන අතරම තවද සැඟවුණු නිය, තියුණු හදනකදත් මුදු පතුල්, දියුණු ආග්‍රහණ ශක්තිය මෙම බළල් පවුල් වලට ආවේනික ලක්ෂණයක්ද වනවා. මිනිස් කනට නොඇසෙන තරංගද මොවුන්ට ඇසෙන අතරම මොවුන්ට පෙනීමේ දුබලතාවයක්ද තිබෙනවා. බළලුන් සංනිවේදනය සඳහා ශබ්ද, ශරීර භාෂාව හා රසායනික සංයෝග භාවිතා කරන අතරම බළලුන්ගේ ප්‍රියතම ආහාරයක් ලෙස කුප්පමේනියා පෙන්වා දෙන්න පුළුවන්. ඊට හේතුව එහි ඇති දුගඳයි. මොවුන්ට දහඩිය දමන්නේ අත්ලට වන අතරම ඔවුන් විශ්වාසයෙන් යුතු ආහාරයක් ගන්නේ තුන්වරක් දිවගා බලාය. එනම් 4 වෙනි වර ආහාරයට ගනී. දවසින් 3න් 1ක පමණ කාලයක් මොවුන් නිදා ගන්නා අතරම තවද මොවුන්ට මුහුදු වතුර පානය කිරීමේ හැකියාවක් තිබෙනවා. ඊට හේතුව වන්නේ ඔවුන්ගේ වකුගඩු මගින් ඒවා පෙරීමේ ක්‍රමය. කුරුල්ලන් වර්ග 33ක් තුරන් වීමට මෙම බළලා හේතු වී ඇති අතරම ලංකාවේ ඇති කරන බළලා සිලෝන් කැට් විශේෂයයි. අදට අපේ වීඩියෝව අවසන්. අද වීඩියෝව හොඳයි නම් සබස්ක්‍රයිබ් කරන්න, අනෙක් අයට බලන්න ෂෙයා කරන්න. ඔබට සුබ දවසක්.